පහවසර සිංහල පෙළ පොත පළවෙනි පාඩම මහාපට ඇඟිල්ලක අරුමය. ඒකේ හයිලයිට් කරලා තියෙනවා ඉස්සෙල්ලම පළවෙනි ඡේදයේ ඒ පොත ගැන විස්තරයක්. ඒක කහ පාටින් පාට කරලා වෙනම සකස් කරලා තියෙනවා. අපි එහෙනම් බලමු එතන මොනවද තියෙන්නේ කියලා. W.T.M. මහින්දරත්න මහතා රචනා කළ බින්දුගේ ලෝකය. වරහන් ඇතුලේ දාලා තියෙනවා විද්‍යා දැනුම සංග්‍රහය. වරහන් වහලා පොතින් උපුටාගත් මේ පාඩම අපගේ ශරීර අවයවයක් වන මහපට ඇඟිල්ලේ තතු කියා දෙන්නකි. අපගේ එදිනෙදා කටයුතුවලදී මහපට ඇඟිල්ල ප්‍රයෝජනවත් වන ආකාරය සහ මහපට ඇඟිල්ල සකස් වී ඇත්තේ කෙසේද යන්න පිළිබඳ තොරතුරු රැසක් දැන ගැනීමට මේ පාඩම හොඳින් කියවමු. මේ ඡේදය එතනින් ඉවරයි. ඊට පස්සේ තියෙන පාඩම. සති අන්තයේ නිවාඩුවට බින්දුලා ගමේ ගියා. ගමේ ගෙදර ආච්චිත් සීයාත් හරි ආසාවෙන් බලාගෙන ඉන්නේ බින්දුලා මහගෙදර එනකල්. තාත්තා මේ ගමන කවදාවත් වරද්දන්නේ නැහැ. තාත්තා හැමදාම කියන්නේ මොන වැඩ තිබ්බත් අඩු ගානේ මාසෙකට සැරයක්වත් ගමේ ගිහින් එන්න ඕනෑයි කියලා. මාත් අම්මයි තාත්තයි දෙන්නම හොඳට බලා ගන්නවා. බින්දුගේ මව්පියන් ආච්චිටයි සීයටයි සලකනවා දැක්කහම බින්දුට එහෙම හිතුණා. එහෙ ගියාම ඒ දෙන්නට හරි සතුටුයි. බින්දුයි නංගි ළඟට අරගෙන ආච්චි සීයයි ලස්සන කතන්දර කියලා දෙනවා. අමුතු ප්‍රශ්න අහනවා. මගේ පුතාගේ අතේ ඇඟිලි කීයද? 5යි සීයේ. මොනවාද ඒවා? එහෙනම් කියලා තියෙනවා පළවෙනි පිටුවේ. එතකොට පළවෙනි පිටුවේ ලස්සන රූපයක් තියෙනවා. සීයා කෙනෙක් බංකුවක් උඩ වාඩි වෙලා ඉන්නවා. එතන ලස්සන ගහක් තියෙනවා. ලොකු ගහක් ගාව තමයි මේ බංකුව හදලා තියෙන්නේ. ඒ බංකුව උඩ වාඩි වෙලා ඉතින් මේ චූටි බින්දුයි බින්දුගේ නංගි දෙන්න ඉඳගෙන ඉන්නවා. තවත් බංකුවක් තියලා එතන. එතකොට සීයා ඒ දෙන්නට මේ කතන්දරේ මේක කියලා දෙන රූපයක් තමයි එතන තියෙන්නේ. ඊළඟට අපි යන් දෙවෙනි පිටුවට. දෙවෙනි පිටුවේ දෙවෙනි පිටුවෙත් රූපයක් තියෙනවා. ඒ දෙන්න බින්දුයි අයියා ඉන්න රූපයක්. අපි පාඩම් බලමු. මේ තමයි සීයේ මහපට ඇඟිල්ල. මේ දඹර ඇඟිල්ල. මේ මැද ඇඟිල්ල. මේ වෙද ඇඟිල්ල. පුංචි එක්කෙනා තමයි සොළඟිල්ල. බොහොම හොඳයි. දැන් කියමුකෝ බලන්න ඔය ඇඟිලි පහෙන් ලොක්කා කවුද කියලා. නංගි චුට්ටක් කල්පනා කරා. ඇඟිලි පහ දිහා බැලුවා. දිග පළල බැලුවා. මැද ඇඟිල්ල තමයි ලොක්කා. නංගි උත්තර දුන්නා. අපොයි නැහැ. එයා උසින් මහතින් වැඩි වුණාට ලොක්කා නෙමෙයි. සීයේ මම කියන්නද මිනිස්සු මොනවට හරි දික් කරන්නේ දබර ඇඟිල්ල. දබර ඇඟිල්ල තමයි ලොක්කා. බින්දු කිව්වා. නෑ මගේ පුතේ මෙන්න මෙයයි ලොක්කා. සීයා පෙන්නුවේ මහපට ඇඟිල්ල. ඒ කොහොමද සීයේ? මහපට ඇඟිල්ල ඇඟිලි පහෙන්ම කොටම ඇඟිල්ලනේ. හොඳයි අපි මෙහෙම කියමුකෝ. ඔන්න මම මේ පඹළු වැට බිම දානවා. අහුලන්නකෝ බලන්න. හැබැයි මහපට ඇඟිල්ල නැතුව. සීයා පඹළු වැට 2-3ක් බිම දැම්මා. වැඩේ ලේසි වුණේ නැහැ. අහුලන්න අමාරුයි. ඊළඟට සීයා කිව්වේ හැරමිටිය අල්ලා ගන්න. මහපට ඇඟිල්ල නැතුව අල්ලලා අදින්න කියලා. ඒ වැඩෙත් හරියට කරන්න අමාරුයි. වැඩි බලයක් යොදවන්න බෑ. සීයා කෝටුවක් දීලා වැල්ලේ ලියන්න කිව්වා. බලනකොට ඒ වැඩෙත් මහපට ඇඟිල්ල නැතිව කරගන්න අමාරුයි. ඒ පිටුවේ තියෙන්නේ බින්දුයි එයාගේ නංගි දෙන්නට අර සීයා පබළු වැට ටිකක් දානවනේ බිමට. ඒ දාන ටික අහුලන්න කියලා කිව්වහම එයාලා අහුලන්න බලනවා. එයාලට අහුලන්න බෑනේ. ඉතින් බින්දු පුදුම වෙලා ඉන්නවා. නංගි අහුලන්න හදනවා. ඒ පින්තූරේ තමයි එතන තියෙන්නේ. ඊළඟට තුන්වෙනි පිටුව. හොඳයි. දැන් ඇඟිලි දිග අරින්නකෝ. මහපට ඇඟිල්ලේ තුඩ අනෙක් ඇඟිලි වල තුඩට තියන්නකෝ.
බින්දු ඒ විදිහට කරලා බැලුවා. මහපට ඇඟිල්ලේ තුඩ අනෙක් ඇඟිලිවල තුඩු වලට ලේසියෙන් තියන්න පුළුවන්. දැන් ඒ වගේ කරන්න පුළුවන් ඕනෑම ඇඟිල්ලක් තෝරලා මට පෙන්වන්න. බින්දු තෝරාගත්තේ දඹර ඇඟිල්ල. මහපට ඇඟිල්ල ඇරෙන්න එක ඇඟිල්ලක තුඩක්වත් දබර ඇඟිල්ලට අල්ලන්න බැහැ. නංගි තෝරාගත්තේ මැදකිල්ල. ඒත් එහෙමයි. වෙදකිල්ල හා සුළඟිල්ලත් ඒ විදිහටම තියලා බැලුවා. ඒ එකක්වත් තියන්න බෑ. ඒ නිසයි පුතේ මම කිව්වේ මහපට ඇඟිල්ල තමයි ඇඟිලි පහේම ලොක්කා කියලා. බින්දු මේ මහපට ඇඟිල්ලේ අරුම ගැන සිතා බැලුවා. මෙහෙම ගැටලුවක් ආවා. බින්දු ඒ ගැන තොරතුරු හොයනවා. පොතපත කියවනවා. දන්න අයගෙන් විමසනවා. ඊළඟට තියෙනවා මේ පොතේ රූපයක් අතේ ඇඟිලි පහ දිගේ ඇරලා තියෙන ඒකේ අස්ති කැබලි තියෙන රූපයක් තමයි පෙන්නලා තියෙන්නේ. කියන්නේ අතේ ඇඟිලි ටික දිගේ ඇරලා ඒකේ ඇටකටු තියෙන විදිහ පෙන්නලා තියලා තියෙනවා. ඊළඟට තියෙනවා අත්ලේ ඇට කැබලි හැදිලා තියෙන හැටි බින්දු සෝදිසි කළා. ඇට කැබලි 27ක් අල්ල පුරා විහිදිලා තියෙනවා. අත්ලේ මැද ඇට කැබලි 13යි. අනෙක් ඒවා ඇඟිලිවල තියෙන්නේ. මහපට ඇඟිල්ලේ ඇට කැබලි 2යි. අනෙක් හැම ඇඟිල්ලකම ඇට කැබලි 3 බැගින් ඇට කැබලි 12ක් තියෙනවා. මහපට ඇඟිල්ල අත්ලේ ඇටවලට සවිවන තැන ටිකක් වෙනස්. ඉදිරියටත් පසුපසටත් විතරක් නොවේ. දෙපැත්තටත් ඒ ඇඟිල්ල සොලවන්න පහසුයි. ඒත් අනෙක් ඇඟිලි ඒ ආකාරයට සොලවන්න අපහසුයි. යමක් තදින් අල්ලා ගන්න, වතුර බෝතලේ මූඩිය කරකවන්න, පැලයක් ගලවන්න වගේ දේවල් පහසුවෙන් කරගන්න පුළුවන් මහපට ඇඟිල්ල නිසයි. ඒ විතරක් නොවේ. බිම වැටුණු යමක් ඇහිඳ ගන්නේ, පෑනකින් ලියන්නේ, පෙන්සලකින් අඳින්නේ, ඒ විදිහේ සියුම් වැඩ පහසුවෙන් කරගන්නෙත් මහපට ඇඟිල්ල නිසයි. වරහන් ඇතුලේ තියෙනවා මහපට ඇඟිල්ල කොච්චර ලොක්කෙකු වුණත් හරියට වැඩක් කරගන්න නම් එයාට අනෙක් ඇඟිලිවල උදව් ඕනේ. වරහන් වහලා. ඉතින් 4 වෙනි පිටුවේ රූප ටිකක් දීලා තියෙනවා. එකක් තමයි ඒකේ දීලා තියෙන විදිහට එයාලා අර ඉස්සෙල්ලාම බෝලයක් අල්ලලා බෑග් එකට දාන්න පුළුවන්, පැලයක් ගලවන්න. එතකොට මේසෙ උඩ ඉඳගෙන ලියන්න, ඊට පස්සේ චිත්‍රයක් අඳින්න, ඒ ඇඟිලි ටික ඔක්කොම ඕනි කියන එක තමයි පෙන්නලා දීලා තියෙන්නේ. ඊළඟ පිටුව තියෙනවා රස විඳිමු කියලා කවියක් තියෙනවා. ඒකේ චිත්‍රෙකුත් දීලා තියෙනවා. පොතක් අරගෙන ළමයි පොත් බලනවා, පුස්තකාලයක වගේ පින්තූරයක්. රස විඳිමු කියලා ගීතයක් දීලා තියෙනවා. දඹර ඇඟිල්ල ඉස්සර වී මඟ පෙන්වනවා, මැද ඇඟිල්ල උසට උසේ මැදින් ඉන්නවා. ළඟම ඉඳන් වෙද ඇඟිල්ල මුදු පළඳිනවා, පුංචි උනත් සුළඟිල්ලත් පස්සෙන් එනවා. දඹර ඇඟිල්ල ඉස්සර වී මඟ පෙන්නනවා, මැද ඇඟිල්ල උසට උසේ මැදින් ඉන්නවා. ළඟම ඉඳන් වෙද ඇඟිල්ල මුදු පළඳනවා, පුංචි උනත් සුළඟිල්ලත් පස්සෙන් එනවා. මහපට ඇඟිල්ලත් හොඳටම මහන්සි වෙනවා, එකතු වෙලා අනෙක් ඇඟිලි උදව් කරනවා. ඇඟිලි පිරිස 5යි එක් රොක් වෙනවා, ආයුබෝවන් කියා සැමට අසිරි පතනවා. ආය හමුවේ කවිය. මහපට ඇඟිල්ලත් හොඳටම මහන්සි වෙනවා, එකතු වෙලා අනෙක් ඇඟිලි උදව් කරනවා. ඇඟිලි පිරිස 5යි එක් රොක් වෙනවා, ආයුබෝවන් කියා සැමට අසිරි පතනවා. මේ කවි පන්තිය ලියලා තියෙන්නේ ලක්ෂාන් අතුකෝරළ මහතා. ඊළඟට ඔයාලා දීලා තියෙනවා අවබෝධයේ ප්‍රශ්න ටික. පාඩම කියවා උත්තර සපයන්න. පළවෙනි ප්‍රශ්නය, බින්දුලා යන්නෙන් අදහස් කරන්නේ කවුරුන්ද?
දෙවැනි ප්‍රශ්නය බින්දුලා ගමේ එනතුරු බලා ඉන්නේ කවුරුන්ද? තුන්වෙනි ප්‍රශ්නය දඹරැගිල්ල තමයි ලොක්කා කියලා බින්දු කීවේ ඇයි? හතරවෙනි ප්‍රශ්නය සීයා බින්දුට කෝටුවක් දී කරන්න කිව්වේ කුමක්ද? පස්වෙනි ප්‍රශ්නය සුළඟිල්ලේ ඇට කැබිලි කීයද? හයවෙනි ප්‍රශ්නය අනෙක් ඇඟිලිවලට වඩා මහපට ඇඟිල්ල සුවිශේෂී වන්නේ ඇයි? ඊළඟට තියෙනවා ක්‍රියාකාරකමක්. පහත සඳහන් පිළි ඇතුළත් වචන දෙක බැගින් පාඩමෙන් සොයා ලියන්න. පිළි ටික තමයි දික් ඇද පිල්ල, දික්කිස් පිල්ල, පාපිල්ල, කොම්බුව සහ ඇලපිල්ල. ඊළඟට පැවරුමක් දීලා තියෙනවා. පැවරුමේ පළවෙනි ප්‍රශ්නය කණ්ඩායම් කිහිපයකට බෙදී අතේ ඇඟිලි පහ සම්බන්ධ කවියක් හෝ කතාන්දරයක් නිර්මාණය කර පන්තියට ඉදිරිපත් කරන්න. දෙවැනි ප්‍රශ්නේ අත්වල ඇඟිලි භාවිතා නොකර ලියන්නට සිදු වුවහොත් ඔබ කරන්නේ කුමක්ද? පන්තියේ යහළුවන් සමග සාකච්ඡා කර විසඳුම් ලැයිස්තුවක් සකස් කරන්න. ඔන්න ඒ පාඩම එතනින් ඉවරයි. ඊළඟට තියෙන දෙවෙනි පාඩම අපි ඒක ඊළඟ වීඩියෝ එකකින් අහමු. දෙවෙනි පාඩම මොකක්ද කියලා. එහෙනම් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.